රෝගීන්ට දැනුවත් කරන්න තියෙන්නේ අම්පාර, ගාල්ල, මාතර, මඩකලපුව, යාපනයේ, වවුනියාව මේ හැම තැනකින්ම එන අනුරාධපුරේ මේ අවට ප්‍රදේශ වලින්, පළාත් වලින්, දිස්ත්‍රික් වලින් එන හැම රෝගියෙකුටම අපි ඉරිදා සෙනසුරාදා තමයි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ. මේ වැව්බැඳි රජරට අපි කරන්නේ කොඳු ඇටපෙලේ රෝග සුවපත් කරනවා වගේම දනිස් අමාරුව, කොන්දේ අමාරුව, මේ හන්දිපත්වල ඇති වෙන වේදනා සුව කරලා, නාර ගැට ගැහිම, ඒ වගේම හිසේ සිට පාදාන්තය දක්වා ඇති වෙන වාත රෝග, අන්තභාගය, ඒ වගේම තමයි මේ අමුනුස්ස රෝග, උන්මාද රෝග, මානසික ආතතිය කියන රෝගේ මේ වෙනකොට වේගයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම තමයි අක්මාවේ හටගන්න රෝග, ආතරයිටිස් කියන රෝගේ, හන්දිපත් රෝග, මේවා නිට්ටාවටම සුව කරගන්න හෙළවෙදකමට අනුව පුළුවන් කියන එකයි මගේ මතය. ඒ නිසා මම මේ හැම කෙනෙකුටම කියන්නේ එන්න බලන්න, විවේචන තියෙන්න පුළුවන් එක එක්කෙනාට. තමන්ගේ පෞද්ගලික පටු අරමුණු සාක්ෂාත් කරගන්නේ නැතුව තමන් තව කෙනෙකුට යහපත් දේ නම් ඔබ සුව වුණා නම් තව කෙනෙකුට අවංකව කියලා යන්න මඟ පෙන්වන එකත් මහා භාග්‍ය, මහා පිනක්. ඒ නිසා අපි කියනවා අනුරාධපුරයට ඇවිල්ලා මේ ස්ථානෙන් සුව වෙන රෝගීන්ගෙන් විස්තර අහලා බලන්න, මේ රෝගීන්ව බලන්න එන්න. ඒ වගේ ඔබටත් රෝගයක් තියෙනවා නම් ඇවිල්ලා බලලා ඔබත් ප්‍රතිකාරයක් ගන්න. ඒ වගේම තමයි මේවා දැක්කාම අපේ පාරම්පරික දේශීය හෙළ වෙද මහත්තුරු, ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරු, බටහිර වෛද්‍යවරු සතුටු වෙන්න ඕනේ. අපේ දෙයක් නෙමේ කියන එක. ඒකට විවිධ හේතු මත, විවිධ පෞද්ගලික හේතු මත විවේචන තියෙන්න පුළුවන්. නමුත් අපි හැමෝම අපේ දේ ගැන අගය කළ යුතුයි කියලායි මගේ මතය. අපි බටහිර වෙදකමයි, ආයුර්වේද වෙදකමයි, පාරම්පරික වෙදකමයි තුනට බෙදුවොත් රේල් පාරක් යනවා නම් දෙපැත්තෙන් මේක ලං වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක මේ එකතු කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ හෙළ වෙදකම වෙනම තියෙන්න ඕනේ. ආයුර්වේද වෙදකම ඉන්දියාවයි අපි එක්ක එකතු වෙලා නම් අවුරුදු 5000ක ඉතිහාසයක ඒක තියෙන්න ඕනේ තියෙන විදිහට. ඒක එකතු වුණත් බෑ. ඒ වගේම තමයි බටහිර වෙදකම ආයුර්වේද එකතු කරලත් බෑ. මේක අපි තාක්ෂණෙත් එකතු කරගෙන අපේ දේ ලෝකේ විදේශිකයෝ ලංකාවට ගලාගෙන ගෙන්නන්න, ඩොලර් ගෙන්නන්න පුළුවන් තාක්ෂණයක්, අපේ වෙදකමට පරීක්ෂණ ආයතනයක් හදලා පාරම්පරික වෙදකම නගා සිටවන්න ආණ්ඩුවත් යම් වැඩපිළිවෙලක් ගෙනවත් වඩා හොඳයි කියන එකයි මම අද ඔබටත් ඒ වගේම රටටත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මම විශ්වකර්ම වෙද හාමුදුරු අනුරාධපුරේ.